එකෝ ඇග්‍රිකල්චර් ටෙක්නික්ස් වීඩියෝ channel එකෙන් තවත් වීඩියෝ එකක් අරගෙන තමයි අද අපි එන්නේ. ඒ තමයි මේ grow bag ගැන තවත් වීඩියෝ එකක්. ඔයගොල්ලෝ දන්නවා අපේ එකෝ ඇග්‍රිකල්චර් ටෙක්නික්ස් කියන ආයතනයෙන් කරන ප්‍රධානම නිෂ්පාදන අතර තියෙන එකක් තමයි මේ grow bag කියන එක. ඉතින් මේ grow bag කියලා කියන්නේ පොලිටනල් වල ඇතුලේ සිටුවන පොලිටනල් වල පාවිච්චි කරන grow bag වර්ගයකුත් තියෙනවා අපේ ළඟ. ඒක තමයි ගොඩාක්ම අපේ ජනප්‍රිය. අනිත් එක තමයි පොලිටනල් එකක් ඇතුලේ නෙමෙයි එලිමහනේ යම් දෙයක් සිටුවනවා නම් ඒකටත් අපි grow bag වර්ගයක් තියෙනවා මිල එකයි ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මිශ්‍රණ දෙක තමයි වෙනස් වෙන්නේ. එතකොට පොලිටනල් එක ඇතුලේ මේ තියෙන පොලිටනල් ඇතුලේ වවන භෝග වර්ග සඳහා අපි විසින් නිෂ්පාදනය කරපු මේ grow bag එකේ තියෙන මිශ්‍රණයේ විශේෂත්වය අපි මේ මිශ්‍රණය සඳහා කුකුල් පොහොර, ගොම පොහොර වැනි පොහොර පාවිච්චි කරන්නේ නැහැ. මේකට පාවිච්චි කරලා තියෙන්නේ ඉතාමත්ම හොඳින්. ඒ කියන්නේ 3 වරක් පමණ සේදු කොහුබත් ඊළඟට ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් හදපු වර්මි කොම්පෝස්ට් ඊළඟට කරදහයියා ඩොලොමයිට් ERP වගේ දේවල් තමයි. එතකොට ඒකට එහෙම කරලා තියෙන හේතුව තමයි කුකුල් පොහොර නම් අපි පොලිටනල් ඇතුලේ වගා කරනවට ගාවන්නේවත් නැත්තේ. හේතුව එම කුකුල් පොහොරවල අධික නයිට්‍රජන් ප්‍රමාණය අසමතුලිත විදියට තියෙනකොට ගොම පොහොරවලක් තියෙනවා ටිකක්. මේ පොලිටනල් වල ඇතුලේ සිටුවන භෝග වර්ග ඉතාමත්ම සංවේදී භෝග වර්ග. එක්කෝ නයිමිරිස්, එක්කෝ සැලඩ් කියුකම්බර්, එක්කෝ මුරියා මාළු මිරිස් වගේ අධික සංවේදී භෝග වර්ග සිටුවන නිසා අපි ඒවයේ මුල් වලට තියෙන ප්‍රශ්න, ශාක වලට තියෙන ප්‍රශ්න නිසා අපි කාබනික පොහොරවලට අයත් ඉතා හොඳ පොහොර වර්ගයක් වෙච්ච කුකුල් පොහොර හෝ ගොම පොහොර පාවිච්චි කරන්නේ නැහැ. ඒවයේ පොහොර ප්‍රමාණය අසමතුලිත ආකාරයෙන් වැඩ කරන නිසා පාවිච්චි කරන්නේ අපිම හදපු පේම ආයතනයේ හදපු වර්මි කොම්පෝස්ට් පමණයි මේකට කාබනික පොහොරක් විදියට පාවිච්චි කරන්නේ. ERP කොහොමද පිටින් ගන්න ඒවනේ. ඊළඟට කොහුබත්, කරදහයියා, ඩොලොමයිට් වගේ දේවල් අරුණකොට. ඊළඟට අපි කතා කරනවා එලිමහනේ වගා කිරීම සඳහා. අතර මගේ නම් ප්‍රියතම මිශ්‍රණය මේක. මේ මිශ්‍රණයට අපි 40%ක් වගේ කොහුබත්, හොඳින් හොදාගත්ත කොහුබත් ඊළඟට ඉතුරු 60%ම අපි යම් ප්‍රතිශතයක් කුකුල් පොහොර හොඳට හලලා අපද්‍රව්‍යවත් කරපුවා. ඊළඟට යම් ප්‍රතිශතයක් ගොම පොහොර ඒවා හොඳට හලලා අපද්‍රව්‍යවත් කරපුවා. එළු පොහොර ඊළඟට ERP ඩොලොමයිට් වගේ ඊළඟට මතු පිට පස් පාවිච්චි කරලා මේ එලිමහනේ වගා කරන දේවල් සඳහා වම්බටු වෙන්න පුළුවන්, මෑකරල් වෙන්න පුළුවන්, බෝංචි වෙන්න පුළුවන්, නෝකෝල් ඕනෑම වර්ගයක් සඳහා ඒ බෑග් එකට පුරවපු ඒ මිශ්‍රණය සුදුසුයි. මේ ඕනෑම මිශ්‍රණයක් ඕගොල්ලන්ට කිලෝ වශයෙන්, තොග වශයෙන් ඕන විදියකට ගන්න පුළුවන්. එතකොට එලිමහන් මිශ්‍රණය තමයි මේ තියෙන්නේ පොලිටනල් ඇතුලේ වගා කරන මිශ්‍රණය. එතකොට මෙන්න මේ මොන මිශ්‍රණයක්වත් දැන් ඔයගොල්ලෝ මගෙන් හම්බුනොත් අහන වැදගත්ම ප්‍රශ්නයක් සහ වැඩිපුරම අහන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මේ පැල අරන් ගිහිල්ලා සිටුවන්නේ ඊළඟට කොහොමද මේවයි නඩත්තු කරන්නේ කියලා. පොලිටනල් ඇතුලේ වගා කරනවා නම් ඒ වගා කරන පැල වර්ගයේ අණුව සහ එතන තියලා තියෙන ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එක ඒවත් එක්ක අපි දියර පොහොර ගොඩාක් දාන්නේ ඒ සිස්ටම් එක ඒකට ආවේනිකයි. ඒක අපි ඕගොල්ලෝ අපේ බෑග් ගන්නකොට ඊටාම සුපිරිපන්නේ පොහොර නිර්දේශයක් අපි දෙනවා පොලිටනල් ඇතුලේ. ඩ්‍රිප් ඉරිගේෂන් පද්ධතිය ඒව මේ ඔක්කොමත් අපි කරනවා. ඒ කියන්නේ එලිමහනේ වගා කරනවා නම් මූලික වශයෙන්ම ඕගොල්ලෝ කරගන්න ඕන මෙන්න මේ කරුණු ටික. ඕගොල්ලෝ පළවෙනියෙන්ම කරගන්න ඕන තමයි මේකෙට දිලීරනාශකයක් යොදා ගන්න ඕන. මොකද මේ හයිබ්‍රිඩ් ප්ලාන්ට්ස් අපි ගොඩක් ඉන්දනකොට අනිවාර්යයෙන්ම දිලීර ප්‍රශ්නයක් තියෙනවා. ඒකදී අපි කොහොමද කරන්නේ? මේකට මුලින්ම දිලීරනාශකයක් යොදා ගන්නවා. ඒකට අපි යොදා ගන්නවා ලෝකයේ ඉතාමත් ඉහළ මට්ටමේ දිලීරනාශකයක් වෙච්ච කැප්ටාන් කියන දිලීරනාශකය. එතකොට හැබැයි මෙන්න මේ මූලික පියවර පොලිටනල් එකක් ඇතුලේ භෝගයක් සිටෙව්වත් එලිමහනේ භෝගයක් සිටෙව්වත් එකම එකයි. ඒ තමයි පැලයක් සිටුවීමට පෙර ඔයා grow bag එකක වගා කරත්, පෝච්චියක වගා කරත්, පොළොවේ වගා කරත් අනිවාර්යයෙන්ම අපි නිර්දේශ කරන්නේ ඒ සිටුවනු ලබන්නේ හයිබ්‍රිඩ් ප්ලාන්ට් එකක් නම් අනිවාර්යයෙන්ම නයිමිරිස්, මාළු බෙරිස් එහෙම නැත්නම් ඔය ඔක්කොම ප්ලාන්ට්ස් ගොඩක් ඒවා දැන් හයිබ්‍රිඩ් අනිවාර්යයෙන්ම දිලීරනාශනය කරගන්න. ඒ සඳහා කැප්ටාන් පාවිච්චි කරන්න. කැප්ටාන් පාවිච්චි කරනකොට ඕගොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි කැප්ටාන්
ග්‍රෑම් 10ක් ලීටර් 5කට. එහෙම නැත්නම් තේ හැන්දෙන් එකක් ලීටර් 5කට. එහෙම නැත්නම් ග්‍රෑම් 20ක් ලීටර් 10කට. තේ හැන්දෙන් දෙකක්, ඒ කියන්නේ ග්‍රෑම් 10ක් කියන්නේ තේ හැන්දෙන් එකක්, තේ හෝ මේස මට මතක නෑ ඒක. ඒ හැන්දි දෙකක් දාන්න ඕන ලීටර් 10කට. මම ඒක පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. කරලා ඒ මිශ්‍රණය අනිවාර්යයෙන්ම ලීටර් 2ක් දාන්න ඕන මේ බෑග් එකකට. හරිද? දාලා තමයි අපි ප්ලාන්ට් එක ඉඳන්නේ. අපි බලමු ඒක කරන විදිය දැන්. දැන් අපි මේ තියෙන ලීටර් 5ක වතුර ප්‍රමාණයක් ලීටර් 5 මේ භාජනයකට දාලා අපි කරන්නේ ඉස්සර වෙලාවම අපි ලීටර් 10ක් හදාගන්න. අපි මේ භාජනය ගමු. අරගෙන අපි මේකට අපි දාමු ලීටර් 5ක්. ඔන්න කැප්ටාන් දිය කරනකොට මතක තියාගන්න අපි කැප්ටාන් ඉස්සර වෙලා දාන්නේ නැහැ. දැම්මොත් ඔයගලන්ට දිය කරගන්න බෑ. පෙන ඇවිල්ලා වැඩේ කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපි ලීටර් 5න් අපි දෙකක් දානවා මේකට. තොර 5ක් දැම්මා. ඊළඟ ලීටර් 5 දැම්මා. දැන් ලීටර් 10ක් අපි ඔක්කොම දැම්මා. හරිද? ලීටර් 10ක් අපි දැම්මා 5 භාජනේ. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ කැප්ටාන් එකම අපි දාගෙන තියෙනවා මේ බෝතලයකට. අපි මේ වගේ ග්ලව්ස් පාවිච්චි කරන්න, මාස්ක් එකක් පාවිච්චි කරන්න මම නම් දැන් දැම්මෙත් නෑ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 10යි 20යි. කොහොමද? ලීටර් 10කට ග්‍රෑම් 20යි. එහෙම නැත්නම් හැඳි දෙකයි. දැන් හොඳට දිය කරගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා ඉස්සර වෙලාම කැප්ටාන් දාලා වතුර පස්සේ දැම්මොත් ඕගලන්ට දිය කරගන්න බෑ. පෙන ඇවිල්ලා වැඩේ ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔහොම දිය කරගත්තා. ඊට පස්සේ අපි පැලයකට හරිම ක්‍රමය තමයි ලීටර් 2ක් දාන්න ඕනේ. මේ ලීටරේ භාජනේ. හරි? 2ක්. සම්පූර්ණයෙන්ම මේක තෙමෙන්න දාන්න ඕනේ මේ මිශ්‍රණය. මේක පිටත භෝග වවන මිශ්‍රණය. මේක පොලිටනල් ඇතුළට වවන මිශ්‍රණය. දැන් 1 ලීටර් 2ක් දැම්මා. මෙන්න අනිත් එකටත් මේ දෙකම එකම විදියට තමයි මූලික ප්‍රතිකාර කරන්නේ. ලීටර් 2යි. හරි? අර මේක මෙහෙම මේ ධාරය මේ විදියට තියෙන්න අරින්න කැප්ටන් දානකම් ඊට පස්සේ අපි මේක නමා ගන්න අඟලක් පල්ලෙහාට. ලස්සනයි. එතකොට ඇතුළට ඇකිලෙන එක නවතිනවා මේ නැවුවට පස්සේ. ඔන්න දැන් ඕම කරගත්තා. මෙන්න මේ කැප්ටන් දාපු මොහොතේම අපි පැලේ ඉඳ ගන්න පුළුවන්. එතකොට පොලිටනලයක් ඇතුළේ වුණත් එළිය වුණත් දාපු මොහොතේම පැලේ ඉඳ ගන්න පුළුවන්. හැබැයි අපි පැලේ ඉඳන්නේ පැල සිටුවන්නේ හවස 4න් පස්සේ. කියන්නේ තදින් හිරු එළිය නැති වෙලාවෙදී. ඒක නිසා ඒ වෙලාවටම කැප්ටාන් දාලා දාපු මොහොතේම අපි පැලේ සිටුව ගැනීම කරන්න ඕන. අපි මේ වගේ පොඩි වලක් හරන්න. අරලා අපි බලමු දැන් මේ හොඳට හැදිච්ච ඒවා. මේ බලන්න හරි ලස්සනයි. හරි. මේ විදිහට සිටුව ගත්ත සාමාන්‍යයෙන් කඳේ මුල හරිය වැවෙන්නේ. එහෙම නැත්නම් අපේ ෂීට් ට්‍රේ එකෙන් ගත්තේ පස් එකේ ඒ ලෙවල් එකට වැහෙන්න ගන්න අපේ මේ බෑග් එකේ තියෙන මිශ්‍රණය. හරිද? මෙන්න හොඳම පැලයක්. හරි. දැන් මෙතෙන් පටන් දැන් මේක යනවා පොලිටනල් එකක් ඇතුළට. මේක යනවා ඕගොල්ලෝ එලි මහනේ කැනපි එකක් යට තියෙන තැනට. දැන් මේකේ පොහොර කතාව මෙතනින් පස්සේ වෙනස් වෙනවා. ඒක විශේෂිත ක්‍රමවේදයකට යන්නේ. හැබැයි එලි මහනේ වයිදී බොහොම කොමන් ක්‍රමයකට තමයි යන්නේ. එහෙනම් ඕගොල්ලෝ කොහොමද? ඔන්න දැන් කැප්ටාන් දැම්මා පැලේ සිටෙව්වා. දින 3ක් යනකම් මේක අවුවේ තියන්න එපා. හෙවණකට සාමාන්‍ය කෙලින්ම ඍජු ලෙසම හිරු එළිය වැටෙන්නේ නැති හෙවණක වගේ ගයක් අයිනක ගහක් යට තියලා තියන්න. තියලා ඕගොල්ලෝ 3 වෙනි දවසේ මේක දවස් 2ක් තිබුණත් ඇති. සාමාන්‍ය 3ක් තිබුණොත් වඩා හොඳයි. ඒ කියන්නේ මුල ටිකක් යන්තම් මේ හුරු වෙනකම් පසට ඊට පස්සේ ඕගොල්ලෝ මේක දවසකට පැය අවම වශයෙන් පැය 6ක් හොඳින් හිරු එළිය වැටෙන තැනක තියන්න. හැබැයි නයි මිරිස් නම් මේක එළියේ සිටෙව්වේ. හැබැයි
ඕගොල්ලෝ වගා කරේ නයිමිරිස් නම් අනිවාර්යයෙන්ම ෂේඩ් net එකක් දාන්න ඕන. හැබැයි එළියේ නයිමිරිස් වවනකොට ප්‍රයෝජන සහිත වෙන්න ඕන. ටිකක් ලෙඩ එන ප්‍රමාණය වැඩි. හරි. එතකොට අපි දැන් දවස් 3කට පස්සේ නැත්නම් දවස් 2කට හරි පස්සේ එලිමහනේ මේක තියනකොට අපි පොහොර දාලා තියන්නේ. ඒ මොනවාද ඒ පොහොර? ඕගොල්ලන්ට පුළුවන් එළවලු පොහොර දාන්න පුළුවන්, යාරමිලා දාන්න පුළුවන්, නිල් කැට පොහොර දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය එළවලු පොහොරත් ඊටම හොඳ මට්ටමේ පොහොර දැන් අපේ ළඟක් තියෙනවා. යාරමිලා කොම්ප්ලෙක්ස් එක තියෙනවා. ඒවා අපිට දාන්න පුළුවන්. මේක ඍජු ලෙස අවුවට තියන්න කලින් අර හෙවනේ තියෙන දවස් 2-3 ඇතුළත අපි එලිමහනේ තියන්නට කලින් මොහොතේ අපි මේකට දාලා එලිමහනේ තියන්නේ හැන්දෑවරුවක තියන්න කලින් අපි මේකට පොහොර දානවා. ඒක මම පෙන්නන්නම් එහෙම දාලා තියන්න. ඒ කියන්නේ ග්‍රෑම් 5ක් අර පොඩි හැන්දෙන් එකක් අපි මේක වටේට පොහොර ටිකක් දාලා තියන්න. තියලා සති දෙකෙන් දෙකට පොහොර ගහන්න. දවස් 5කට අවමචන සතියකට සැරයක් කොහොඹ තෙල් හෝ අපි විසින් අනුමත කරපු කෘමිනාශකයක් ගහන්න. එච්චරයි වැඩේ තියෙන්නේ. ගහ ටිකක් වැඩිම මදි වගේ තේරෙනවා නම් ටිකක් දුර්වල වගේ තේරෙනවා නම් සාමාන්‍යයෙන් ගහ පොඩ්ඩක් කොළ පාට නැතුව කහ පාට හුරු ගන්නවා නම් සමස්ත කොළවලම ඇල්බර්ට් සොලියුෂන් සතියට දෙපාරක් විතර දාන්න. ග්‍රෑම් එකක් ලීටරයකට දිය වෙන විදියට අනුපාතයෙන් කරලා සාමාන්‍යයෙන් ස්ප්‍රේ කරලා දාන්න. නැත්නම් පොඩ්ඩක් මිලිලීටර 500ක් විතර මුලට දැම්මත් කමක් නැහැ. මම දැන් පොහොර දාන විදිය ඔයාලට කියලා දෙන්නම්. යාරමිලා කොම්ප්ලෙක්ස් අපි මුලින්ම දාන්නේ පොහොර වර්ගයේ. එහෙම නැත්නම් එළවලු පොහොරත් කිසිම අවුලක් නැහැ. මේ ඔක්කොම එක එක සමාන යන්නේ. පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. අපි මෙහෙමයි පැලයකට පොහොර දාන්නේ මුලින්ම. දැන් අපි දවස් 2කට හෝ 3කට පස්සේ එලිමහනේ තියන්න කලින් පොහොර ටික දාලා තියමු. ලේසි. මේ වගේ අපි වටේ පොඩ්ඩක් හාරගත්තා. සාමාන්‍යයෙන් අඟල් භාගයක් විතර වෙන්න. මෙහෙම හාරලා පැලේට අඟල් 2ක් විතර ඇතින් මුල ළඟම දාන්න එපා පොහොර. දාලා ඉවර වෙලා මෙන්න මේ තියෙන්නේ මේ ග්‍රෑම් 5ක්. මේ හැන්දේ මේ තියෙන්නේ මේ ග්‍රෑම් 5යි. හරි? ඔය ඇති. ඔය ග්‍රෑම් 5 ඔය ප්‍රමාණය ඇති හොඳටම. කෝක වටේටම දාන්න පුළුවන් විදියකට. ඔය ප්‍රමාණය ඇති. වැඩි දාන්න එපා. පොහොර වැඩි වුණොත් අපිට ලොකු කරදරයක් සිද්ධ වෙනවා. ඔය තියෙන්නේ. ඔච්චරයි. දැම්මා ඊට පස්සේ මේක අපි එලිමහනේ තියුවා. තියලා දවසකට මිලිලීටර 500ක් විතර වතුර දාලා ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න. සති දෙකෙන් දෙකට මේ යාරමිලා කොම්ප්ලෙක්ස් නම් දැන් මේ යාරමිලා කොම්ප්ලෙක්ස් එළවලු පොහොර නම් දැන් එළවලු පොහොර ග්‍රෑම් 5 ගානේ සති දෙකෙන් දෙකට දාගෙන යන්න. පොහොර අපි දාන්නේ හැමතිස්සෙම පොඩ්ඩක් අඩුවෙන්. ගහකට පොහොර වැඩි වුණොත් ප්‍රශ්න වැඩි. ගහකට පොහොර අඩු වුණොත් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. පොහොර අඩුවේ කියලා ගහේ පෙන්නන දේ මේක කොළ පොඩ්ඩක් කහ පාට වෙලා වගේ තියෙනවා නම් වැඩිම අඩුයි වගේ නම් පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන් පොහොර. හරි? ඒ වෙලාවට පොහොර කැට පොහොර ඔය විදියටම දාන්න. සතියට වරක් දෙවරක් ඇල්බර්ට් සොලියුෂන් පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න අපි කිව්ව විදියට දිය කරලා. හොඳයි. ඕක තමයි ක්‍රම විදියට ඕක තමයි නඩත්තු වෙන්නේ. දවස් 5න් 5ට අනිවාර්යයෙන්ම කොහොඹ තෙල් හෝ කෘමිනාශකයක් ගහන්න ඕනේ. ඒවා අපි විශේෂයෙන් වෙනම කියලා දීලා තියෙනවා. එතකොට අපේ channel එකත් එක්ක ඉන්න subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක තවදුරටත් බලන්න share කරන්න. ඕගොල්ලෝ like එකක් දාන්න. අපේ Facebook page එකේ තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න. මතකතුවම යට තියෙන නම්බරයට WhatsApp නම්බරයට message එකක් එවලා අපේ group වලට add වෙන්න. ඕගලන්ට ගොඩාක් ලොකු benefits ඒවට දෙනවා අපි. ඕගලන්ට ගොඩක් දැන ගැනීමට දේවල් තියෙනවා. හරි. බොහොම ස්තුතියි. හම්බ වෙමු.